වයි හැන්දෑව නිකයත් එක්ක දැන් දිල් මේ ටිකේම iPhone 6 එක රිලීස් වුණා, BlackBerry අලුත් එක රිලීස් වෙන්න තියෙනවා, Android අලුත් එක රිලීස් වෙන්න තියෙනවා. පෙට්‍රල් මිල අඩු වුණා, ඩීසල් මිල අඩු වුණා, විදුලි බිල අඩු කරනවා කියලා කිව්වා. අඩු වෙයිද දන්නේ? හරි හරි. එහෙම නෙමෙයි මම කියන්නේ ඉන්ටර්නැෂනල් මාකට් එකේ ෆෝන්ස් ඔපරේටිං සිස්ටම්ස් ගොඩක් රිලීස් වුණා. ඕක වින්ඩෝස් එකේ අයගේ ඇහේ කටු අනිනවා වගේ හිතෙන්නේ නැති. ඉරිසියාවනේ කයියේ. ඕ දැන් ඒකට හරියන්න ඒගොල්ලෝ වින්ඩෝස් අලුත්ම ඔපරේටිං සිස්ටම් එක ඉදිරියේදී රිලීස් කරනවා කියලා ඒගොල්ලෝ මාධ්‍යන්ට ඔන්න දැන් කියලා තියෙනවා. ඒක ඡන්ද ගුණ්ඩුවද දන්නේ? නෑ එහෙ වගේ එහෙම චීප් වැඩ නෑ. කොහොම හරි ද වින්ඩෝස් 8.1 තමයි අන්තිමටම රිලීස් වෙලා තිබුණේ. දැන් ඒගොල්ලෝ වින්ඩෝස් 9 රිලීස් කරන්න නැතුව ඉදිරියේදී රිලීස් කරන්න හදන්නේ වින්ඩෝස් 10. නෑ 9 පස්සේ රිලීස් වෙයිද දන්නේ? ඒක 10ට පස්සේද? ඔව්. ඒක නිකන් අර 31st කල් යනවා වගේ වැඩක් නේද? වෙන්න බැරිද? එහෙම වෙන්න බෑ. ද Windows 8.1 එකේ 8 එකේ ඔය වෙනද අපිට Windows 98 එකේ XP එකේ හම්බෙන start button එක තිබුණේ නෑ. හෙන කචල් එකක් ඒක. හා දැන් ඔන්න ඒකෙන් මේගොල්ලන්ට බිස්නස් අඩුවේ කියලා හිතලා ඒගොල්ලෝ Windows 10 එකට අර start button එක enter කරලා තියනවා කියලා තමයි ආරංචි වෙන්නේ. නෑ. ඒගොල්ලෝ කියන විදිහට ස්මාර්ට්ෆෝන් එකේ ඉඳලා ටැබ්ලට්ස්, ඩෙස්ක්ටොප්, ලැප්ටොප්ස් මේ හැම ඩිවයිස් එකකටම ගැලපෙන විදිහට තමයි Windows 10 ඒගොල්ලෝ රිලීස් කරලා තියෙන්නේ. ගොඩක් ෆැසිලිටීස් තියෙනවලු. ඉතින් ඒගොල්ලෝ කියනවා ඉදිරියේදී Windows 10 මේ අලුත්ම ඔපරේටිං සිස්ටම් එක යූස් කරන්න ලෑස් වෙලා ඉන්න කියලා. අපේ ගෙදර මේ දවස්වල පාවිච්චි කරන නිකයි Windows 12. ඈ? ඕ පෙරේදා ඉන්ස්ටෝල් කරේ. Windows 10 ඇවිල්ලත් නැහැ. Windows 12 කොහෙද එන්නේ? මේ අදන්නෙත් නෑ. හැබැයි ඒකේ තෝ ස්ටාර්ට් බටන් එක නෑ. එහෙනම් අවුලක් තමයි තියෙන්නේ. Windows 10 වල පොඩි අවුලක් තිබ්බා. පයින් ගහලා තමයි වහන්න ඕනේ. පයින් ගහනවා කියලා ඇත්තේ ටච් ස්ක්‍රීන් වෙන්නේ නැති. නෑ ටච් කොහෙද? කොහමද අපේ මල්ලි පයින් ගහලා වීදුරුවත් ගියා. ඔය මොකද්ද ඔය කියන්නේ? නෑ මේ අපේ ගෙදරට අලුතෙන් උළුහව් ජනෙල් තිබ්බනේ. ජනෙල්ම 12 Windows 12. මේ හොම්බ තලා ගන්න ආසද? නෑ. ඔන්න ඔය සින්දුව දානවා මගුලක් කතා කරනවා මම මේකේ ඔපරේටිං සිස්ටම් එක ගැන. මාත් ඒක තමයි.